ඇගේ ජීවිතය ඇතුලේ ආදරය පුතුරා තිබුණා. අනිකාගේ දුක වේදනාව හැම දෙයක්ම ජීවිත කතාවේ අවුරුදු 78 සිනමාව වෙනුවෙන් ගෙවුණු දශක 6ක් තවත් කෙනෙකුට සම කළ නොහැකි දෙසකයි. කාටත් ආදර්ශයක් එකතු කරපු කාන්තා චරිතයක්. දුක වේදනාව සතුට දුක සොම්නස මේ හැම දෙයක්ම ඇගේ ජීවිතයේ අඩු නැතුව ගෞරවනීය චරිතයක් බවට පත් වුණා. නිකන් එකපාර රෙජිස්ටර් වෙනවා. ඇය මානවීය පමණයි. ඉතින් ඇය රාජ්‍යයක් නොවන්නේ කෙසේද? ශ්‍රී ලාංකීය සිනමාව වෙනුවෙන් දෙස් පතර නමක් කන්දු ඇය තමානමින් යවුණු මේ නිදහස් චතුරස්‍ර භූමිය දෙක් කරනවා. හැම ගමක් පාසාම හැම නගරයක් පාසාම සුදු පැහැති දජ ඔසවා ඇයට ඇගේ ගෞරවය වෙනුවෙන් ඉඩකඩ වෙන්කොට තිබෙනවා. හැම හිතක්ම කඳුළු වලින් බරිත සිත් බවට පළගේ සහ ආනන්ද ගමගේ යන දෙපළ විසින් හස්සේ විදිය වැඩක් දැන් ඉන්න විදිය නැහැ. ඇගේ චිත කිරීම සඳහා කටයුතු කරනවා ඇති. ශ්‍රී ලාංකීය සිනමාවේ හක්ක ගන්න නිරචනී ඔබ කැමරා පෙන්නුණා. කෙසේ නම් පුරවාලන් ඔබ ශ්‍රී ලාංකීය සිනමාව තුළ දැක්වෙන සටහන් මේ මෞපිම පවතින තුරු සදාකාලීනව පවතිනවා. ශ්‍රී ලාංකීය සිනමාවේ නිධානයක් ලෙස ඔබේ නම ඔබේ විශිෂ්ට රංගන කුසලතාවක් ඔබ තැබූ විවිධ සිනමාවේ උත්පලවන්නා වූයේද ඔබයි. ශ්‍රී ලාංකීය සිනමාවේ සඳ මඩල වූයේද ආකාශ කුසුම වූයේද ඔබම පමණයි. ඉතින් කිවුරු නොබලන් ශ්‍රී ලාංකීය සිනමාවේ ආදරණීය රාජිනී ආදරණීය මාදනී ඔබට සුබ ගමන්. Binigay ni Bro, isa naman yan